අත්හැර දැමූ ලිඳ. කමල්ලගේ අලුත් ගෙදර පිටුපස වත්ත කෙළවරේ තිබුණේ ලොකු ලෑලි තට්ටුවකින් වහපු පරණ ලිඳක්. ගෙදරට ආපු දවසේම අසල්වැසි වයසක ආච්චි කෙනෙක් කිව්වා, "පුතේ, රෑ 12න් පස්සේ ඔය ලිඳ පැත්තට යන්න එපා. මොන සද්දේ ඇහුවත් බලන්න එපා" කියලා. දවසක් රෑ කමල්ට නිින්ද ගියේ නෑ. වෙලාව රෑ 1ට විතර ඇති. එකපාරටම පිටුපස වත්තෙන් බකස් බකස් ගාලා වතුර හෙල්ලෙන සද්දයක් ඇහුණා. කවුරු හරි වතුර අදිනවා වගේ. කමල් බය වුණත් හොරෙක්වත්ද කියලා බලන්න ටෝච් එකත් අරන් සාලේ දොර ඇරියා. එළිය හරිම මූසලයි. හඳ එළියට පේනවා ලිඳ වහලා තිබුණ ලෑලි ටික ඉවත් කරලා. කමල් හෙමින් ලිඳ ගාවට කිට්ටු වුණා. ලිඳ ඇතුලෙන් ස් ගාලා අමුතු හුස්ම ගන්න සද්දයක් එනවා. කමල් බයේ ගෙහි ටෝච් එක ලිඳ ඇතුළට ගැහුවා. එතකොටයි එයා ඒක දැක්කේ. ලිඳේ වතුර මට්ටම ගොඩක් උඩට එවිත්. ඒ වතුර අස්සේ ඉඳන් දිග කෙස් වැටියක් තියෙන මූණේ හැම දිරාපත් වුණු ගැහණියක් ඉහළ බලන් ඉන්නවා. එයාගේ ඇස් දෙකේ කළු ඉඟිරියාවක් නෑ. මුළු ඇහැම රතු පාටයි. ඒ ගැහණිය එක පාරටම ඇඟිලි 4ක් ලිඳේ කට උඩින් තිබ්බා. ඒ ඇඟිලිවල නියපොතු නෑ. ඇඟිලි දිය වෙලා වගේ. එයා හරිම වේගයෙන් ලිඳ දිගේ උඩට පාගන්න ගත්තා. කමල්ට කෑ ගහගන්නවත් පණ නැතුව ගල් වුණා. ඒ ගැහණිය ලිඳෙන් එළියට ඔළුව දාලා කමල්ගේ මූණටම එබිලා හරිම ගොරෝසු හඬින් ඇහුවා, "මට සීතලයි. උඹේ ඇඟ ඇතුළට මාව ගනින්." කමල් එතනම සිහි නැති වෙලා වැටුණා. පහුවදා උදේ කමල්ව හොයාගද්දි එයා හිටියේ ලිඳ අයිනේ වැටිලා. හැබැයි පුදුමේ කියන්නේ කමල්ගේ බෙල්ල වටේ අයිස් වගේ සීතල අද්දිකකින් තද කරපු නිල් වුණු පාරවල් පැහැදිලිවම පේන්න තිබුණා. එදා ඉඳන් අද වෙනකන් කමල් කාත් එක්කවත් කතා කරන්නේ නෑ. එයා හැමතිස්සෙම ලිඳ දිහා බලාගෙන තනියම hina වෙනවා. ගම්මු කියන්නේ ඒ කෙල්ල දැන් ඉන්නේ කමල්ගේ ඇඟ ඇතුලේ කියලා.